කොහොමද යාළුවනේ ඔයාලට? අද අපිට නම් ගොඩක් වැස්ස. එළියට ගිහිල්ලා අද මං හිතාගෙන හිටියේ ගාඩන් ටුවර් එකක් කරන්න. ඔයාලා මගේ හෝම් ටුවර් එක දැක්කනේ. ඒ වුණාට යාළුවනේ අපිට වැස්සනේ. හොඳටම වහිනවා. ඉතින් බබාලා 4 දිනාව එළියට ගන්න බැහැනේ. ඒ නිසා තමයි අද මම මේ ඔයාලට මගේ පෞද්ගලික ජීවිතයෙන් කොටසක් කියන්න තීරණය කරේ. ඉතින් යාළුවෝ දැන් දන්නව ඇතිනේ තම්බනේල් එකේ දාලා තියෙනවා. මට බබාලා 7 දෙනෙක් හිටියා. එයින් 3 දෙනෙකුට මොකද වුනේ කියලා. දැන් ඔයාලත් ඒක බලනවනේ. මුලින්ම මං කියන්න කැමති යාළුවනේ කෙනෙක්ගේ අනුකම්පාව ගන්නවත්, views වැඩි කරගන්නවත් නෙමෙයි මම මේක බෙදාගන්නේ. යම් කෙනෙක් මේක බලනවා නම් දරුවෝ නැති අම්ම කෙනෙක් බලනවා නම් අන්න එයාලට ප්‍රයෝජනවත් වෙන්න තමයි මම මගේ මේ කතාවේ කොටසක් ඔයාලට කියන්නේ. මම මැරි කරේ අවුරුදු 24න් මැරි කරලා බබාලා හිටියේ නැහැ අවුරුද්දක් යනකම් 25 දී මම කොහොම හරි දරුවෙක් මගේ කුසේ පිළිසිඳ ගත්තා. ඊට පස්සේ මං ගෙදර හිටියේ නැහැ. මහත්තයාගේ ගෙදර හිටියේ නැහැ. මං අපේ අම්මලා ගෙදර ගියා වැඩි ආරක්ෂාවට. මොකද දැන් අපි බලාපොරොත්තුෙන් ඉඳලානේ දරුවෙක්ට. එක සැරේට මෙහිමයි ලැබෙන්නාවම බයයි මොනව වේද කිසි දෙයක් දන්නේ නැහැ. අනිත් එක මට වාමනේ, කලන්තේ, කරකැවිලි හැමදේම තිබුණා. ඊට පස්සේ මං අම්මලා ගෙදර ගිහිල්ලා හොඳට කාලා බීලා ඇඳට වෙලා එහෙම හිටියා. ඊට පස්සේ කොහොම හරි මට මතක විදියට අපි හැම මාසෙම ડોක්ටර්ට පෙන්නුවා. ඒ පළවෙනි බබා නිසා channel කර කර බැලුවා. කොහොම හරි මාස ඒ ડોක්ටර්ට කියන්න දන්නේ නැති කමද අපේ දන්නේ නැති කමද දන්නේ කොහොම හරි මට ලැබෙන්න ඉඳලා තියෙන ට්වින්ස්ලා. ඒ කියන්නේ නිවුන්නු. මාස 4දී කියන්න මට ගොඩාක් දුකයි ඒ කාරණේ මතක් වෙද්දි මාස 4දී බ්ලීඩින් වෙන්න ගත්තා. ඒ වුණාට හොස්පිටල් ඇඩ්මිට් කරාට මුකුත් ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඊට පස්සේ තමයි දැනගත්තේ කොහොම හරි ට්වින්ස්ලා ඉන්නේ කියලා. කොහොම හරි ඒ හිටියේ දුවෙකුයි පුතෙකුයි. ඒක ඒ ડોක්ටර්ට කියන්න මාස 4දී කොහොම හරි වෙලා තියෙන්නේ මෙයාලා දෙන්න වැහිලි ඉඳලා තියෙන්නේ. ඒක තමයි ට්වින්ස්ලා කියලා පෙනිලා නැත්තේ. කොහොම හරි මාස 6දී බ්ලීඩ් වෙන්න අරගෙන මට ඒ දරුවෝ දෙන්නම නැති වුණා. ඒ එක දරුවෙකුට වැහිලා හිටිය නිසා එයාගේ විස නැති වුණු පළවෙනි බබාගේ විස බීජ ටික අනිත් බබාට ගිහිල්ලා තමයි මට දරුවෝ දෙන්නම නැති වුණේ. කොහොම හරි මට පෙන්නුවේ නැහැ. ඒ වෝටර් බෑග් හැදිලා ඒ බබාලා දෙන්න හැදිලා ඒ ඔක්කොම අංග සම්පූර්ණ වෙලා තමයි බ්ලීඩින් වෙලා යන්න ගිහිල්ලා බබාලා දෙන්නම නෑ ඒ කියන්නේ අයින් කරා. වැඩක් නැහැ නේ යාලා හાર્ට් බීට් නතර වෙලා ඒ නිසා එල දෙන්නවම අයින් කරා. ඒ දුක කොච්චරක්ද කියලා කියන්න තේරෙන්නේ දැන් හිටියනම් ඒ පුතයි දුවයි දෙන්නම 9 වසරේ. ඊට පස්සේ ඔහොම ඉන්නකොට බබාලායි අවුරුදු 1කමාරක් ඉතල යනකම් අපිට හිටියේ නැහැ. කොහොම හරි මම හිතාගත්තා බෙහෙත් නම් කරන්නේ නැහැ. බෙහෙත් වලට මුල් තැන දෙන්නේ නැතුව මම පොලික් ඇසිඩ් එක අනිවාර්යෙන්ම ගත්තා. ඊට පස්සේ මායි මහත්තයයි අපි දකුණේ ඉන්නේ. අපිට එක්තරා ස්ථානයක් තියෙනවා අපි කියන්නේ අපි වන්දනා මාන කරන්න යන තැනක්. එතන අපිට පිහිටට වෙයි කියලා අපි දෙන්න හැමදාම පේ වෙලා වගේ පාන්දර 2ට 3ට නැගිටලා කිරිපිඬු හදාගෙන මෙන්න මේ ස්ථානයට ගියා. ගිහිල්ලා කොහොම හරි මම නිර්මාංශ වුණා. ඒ කියන්නේ මට දරුවෙක් ඕනම නිසා මම මේ හැම වත්පිළිවෙතක්ම හරියටම කරා. නිර්මාංශ වෙලා ගිහිල්ලා ඉවර වෙලා ඒ හැම දෙයක්ම උදේ පාන්දර කරලා මම ඒ බෝධින් වහන්සේගෙන් මං ඉල්ලුවා අනේ නිදුක් නිරෝගී පින්වන්ත දරුවෙක් මගේ කුස පිළිසිඳ ගන්න කියලා. කොහොම හරි මාස 3යි අපි වත්පිළිවෙත් හරියටම කරේ මට පුතෙක් ලැබුණා. ඒ පුතාට දැන් අවුරුදු 12ක් වෙනවා. කොහොම හරි ඒ පුතා ලැබිලා අවුරුදු 5කට පස්සේ මට නැවත දරුවෙක් ලැබෙන්න ආවා. එතකොට මම ගෙදර ගියේ නැහැ. මොකද ලොකු දරුවා මොන්ටිසෝරි යන නිසා මම ගෙදර ඉඳගෙනම මේ බබා හදා ගන්නවා කියලා හිටියා. ඒ බබාටත් මට ගොඩක් අමාරු වුණා. වමිනි ගිහිල්ලා හැම දෙයක්ම වින්දා. ඊට පස්සේ ඒ බබත් මාස 6ේදී මට නැති වුණා. එයත් පුතෙක්. ඒත් බ්ලීඩින් වෙන්න අරගෙන ඒ බබා හැදිලා ඒ බබා හිමම නැති වුණා. ඒ පුතෙක් හිටියේ. එතකොට කොහොමද කියන්නකෝ දුක? එතනම දරුවෝ 3 දෙනයි. ඊට පස්සේ
අවුරුද්දක් ගියාට පස්සේ දන්නේම නැතුව මං ඊට පස්සේ මුකුත් කරෙත් නෑ කමක් නෑ එක බබෙක් ඉන්නවනේ කියලා හිත හදාගෙන හිටියා. ඔන්න ආයි බබෙක් මට ලැබෙන්න ආවා. මම හැබැයි ගෙදර ඉඳගෙන එහෙම තැන් කියන්නේ අර බෝධින්නාන්සලා ගාට නොගියත් ගෙදර ඉඳගෙන මං කරන්න ඕන වත්පිළිවෙත් ටික ඔක්කොම කරා. නැවත මගේ හිතේ තිබුණ ආසාවක් දරුවෙක් ඕන කියන එක. ඊට පස්සේ අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සේ ආයි දරුවෙක් මට ලැබුණා. ඒත් පුතෙක්. ඊට පස්සේ දැන් හිත හදාගත්ත දැන් නම් ඕන වෙන්නේ නැහැ කමන්නේ අබෝෂනුත් දැන් 3ක් විතර වුණා. දැන් පුතාලා දෙන්නෙක් ඉන්නව නේද කියලා. ඊට පස්සේ දන්නේම නැහැ ආයි දූ පැටියෙක් මගේ ළඟට ආවා. අර පුතාට අවුරුදු 3කට පස්සේ. එයාට අවුරුදු 2කට පස්සේ තවත් චූටි මැණිකක් අපේ ගෙදරට ආවා. ඒ දුවෙක්. කොහොම හරි පුතාලා දෙන්නයි දූලා දෙන්නයි. ඉතින් අද හරිම සතුටුයි මට කියන්න මට ලස්සන චූටි පවුලක් තියෙන්නේ. බබාලා නැතුව මං දුක් විඳා හිතින් අනන්ත වාරයක් ඇඬුවා චූටි බබාලා දකින්නකොට අනේ මගේ ළමයිනේ නැති උනේ කියලා මට හැඟීමක් ආවා. නමුත් මොන හේතුවක් මතද මන් දන්නේ මට ඊළඟට එක දිගටම බබාලා හම්බුණා. දැන් මේ බබාලා එක්කෙනෙක්ට අවුරුදු 12යි, එක්කෙනෙක්ට අවුරුදු 7යි, එක්කෙනෙක්ට අවුරුදු 3යි, අනිත් බබාට අවුරුදු 1යි මාස 3ක් වගේ වෙනවා. කොහොම හරි ඒ බබා අර නැති වුණු බබාලා අදටත් මගේ මතකෙට එනවා. දැන් හිටියනම් කොච්චර ලොකුද කියලා. එහෙම හිටියනම් සමහරක් විට මට තවත් බබාලා නැති වෙන්නත් තිබුණා. නමුත් අර බබාලා ඒ නැති වුණු බබාලටත් හරියන්නම දැන් මට බබාලා 4 දෙනෙක් ඉන්නවා. මට මෙච්චරයි කියන්න තියෙන්නේ. දැන් අද සමාජෙ ගොඩක් දුරට ඇබෝෂන් වෙනවනේ. බබාලා නැති අම්මලා ඉන්නවනේ. ඒ අම්මලට බෙහෙත් කරන ගමන්ම කරන්න තියෙන එකම දේ තමයි බුදු දහමේ පිහිට පතන එක. අපි පින්වන්ත නම් අපේ කුසට දරුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම එනවා. අර තියෙනවනේ කතාවට ගලේ ගැහුවා තෙන යකා මරාගෙන හරි එනවයි කියලා. ආන්න ඒ වගේ තමයි. ඉතින් මගේ චූටි පැටයව 4 දෙනත් එක්ක මම අද ලස්සන ජීවිතයක් ගත කරනවා. අර දරුවෝ 3 දෙනා මට මතක් වෙන මාරයක් ගානේ මට ඇත්තටම හිතෙනවා ඒ දරුවෝ 3 දෙනාත් හිටියනම් කොහොමද කියලා. අමාරුයි තමයි ආර්ථික ප්‍රශ්න තියෙනවා. බලා ගන්න කෙනෙක් නැහැ, දාලා යන්න කෙනෙක් නැහැ. ළමයි ටිකම අරගෙන යන තැන් වලට යන්න වෙන්නේ. ඒත් හරි සතුටින් මට යන්න පුළුවන් 4 දෙනෙක්ගේ අම්මා කෙනෙක් නේද කියලා. මොකද අද බැලුවොත් එක දරුවයි දරුවෝ දෙන්නයි ඉන්නේ. ඒ අතින් මං හරිම වාසනාවන්තයි. නැවත මං කියන්නේ මේක බලන් ඉන්න දරුවෝ නැති අම්මලා ඉන්නවනම් එයාලා ගොඩාක් පින්වන්ත වෙන්න පව් දේවල් කියන්නේ දැන් මම නිර්මාංශ වුණා වගේ ඒ හැම පැත්තක්ම ගැන හිතලා දරුවෝ ලබා ගන්න උත්සාහ කරන්න. ඇත්තටම බුදුදහමේ අපට ලැබෙන්න තියෙන ඒ දේවල් අපිට ලැබෙනවා. මොකද මට අදට කියන්න සතුටුයි ඒ බුදුදහමත් එක්ක මම ඒ ප්‍රාර්ථනාවන් කර නිසා මගේ ලොකු දරුවා අදටත් නිර්මාංශයි. ඉතින් මගේ කතාව ඔයාලා කොහොම හරි අහගෙන හිටියේද නැද්ද දන්නේ මම ඒක කියන්නම හිටියේ ඔන්න ඔය හේතු කාරණා ටික ඔයාලට කියන්න. 4 දෙනෙක්ගේ 7 දෙනෙක්ගෙන් 3 දෙනෙකුට මොකද උනේ කියන එක ඔන්න ඕක තමයි තම්බනේල් එකෙන් මම කිව්වේ. ඉතින් යාළුවනේ ඔයාලත් එක්ක නැවත වීඩියෝ එකකින් මම එකතු වෙනකම් ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.